හරි. අපි පළවෙනි සෙග්මන්ට් එකේදී කතා කරමු කියලා කිව්වේ ඔයාලා දැන් ඉන්න තත්ත්වය ගැන. ඒ කියන්නේ දැන් ඔයාලා ඉන්නේ නිවාඩු කාලයක්. හැබැයි මේ වෙද්දි ලංකාවේ තියෙන්නේ ක්‍රයිසිස් එක. අපදාවන්ටපත් වෙලා තියෙන ගොඩක් අය, ඒ වගේම අපදාවන්ටපත් නොවුනත් ඔයාලා ටීවී එක දැම්මත්, ගෙදර අය කතා කරන දේවල් වුණත් මේ හැමෝම, ඒ කියන්නේ අපි දැන් සමාජීය වශයෙන් අපිට අනිකාගේ දුකට සාකම්පනය වෙන අයනේ අපි මිනිස්සු විදියට. එතකොට මේ වෙලා තියෙන දේවල් එක්ක අපි හරිම කලබලකාරී, කැළඹීම් සහිත මානසික තත්ත්වයකින් තමයි ඉන්නේ. ඉතින් ඒකත් එක්ක ඔයාලාගේ පුරුදු රටාවට වැඩ කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. ක්ලාසස් වලට සහභාගී වෙන්න බැරි වෙන්න පුළුවන් ගම්වස්තු තත්ත්වයන් නිසා. ඉතින් මම කියන්නේ ෆිසිකල් යන අයට අන්න ඒ වගේ බාධක තත්ත්ව තියෙන වෙලාවක තමයි අපිට මේ එක්සෑම් එකට මාස 2ක් තියෙද්දි සූදානම් වෙන්න වෙලා තියෙන්නේ. එතකොට අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ දැන් පහුගිය අවුරුදු වලත් අපිට එක එක විදිහේ මුලින්ම පාස්කු ප්‍රහාරය, ඊට පස්සේ කොරෝනා ආවා, ඊට පස්සේ කොවිඩ් දෙපාරක් විතර අවුරුදු කිහිපයකදී ආවා. එතකොට අන්න ඒ වගේ විවිධ මේ වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඉදිරියටත් හැම බැච් එකම වගේ මොනවා හරි ප්‍රශ්න එන්න පුළුවන් අපේ ජීවිතවලත් එහෙමනේ. හැමතිස්සෙම අපිට ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි අපි අපේ කඩේම අවස්ථාවකදී ඒ ප්‍රශ්න වලට හොඳින් මුහුණ දීමත් එක අතකට ඔයාලගේ එක්සෑම් එකේ රිසල්ට් එකට වගේම ඔයාලගේ ජීවිතයට මුහුණ දෙන්න තියෙන ශක්තියට ඒක වැදගත් වෙනවා. ඉතින් ඒක එක්සෑම් එකකදී බලන්නේ සමහර විට අර හරියට උත්තර ලියන එකම නෙමෙයි, ඔයාලා මේ හැම දෙයක්ම මැනේජ් කරගන්නේ කොහොමද කියන එකත් එක්ක තමයි ඔයාලගේ අවසන් රිසල්ට් එක තීරණය වෙන්නේ. මම දන්නවා දැන් හැමෝටම ලොකුවටම තියෙන ප්‍රශ්න තමයි විභාගේ කල්යයිද කියලා. ඇත්තටම දැන්ට ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක ඔයාලගේ විභාගය ගැන තාම කතා කරන්න වෙන්නේ නැහැනේ. හැබැයි ඒ ලෙවල් ප්‍රවැත්වමින් තිබුණේ. ඒ විභාගයේ කල් ගියා. ඒත් ජනවාරි මාසයේ ආයේ ඒක පවත්වනවා කියලා තියෙනවා. එතකොට පෙබරවාරි ඔයාලගේ විභාගය තියන්න පුළුවන් වේද කියලා අපි දන්නේ නැහැ.